එකම එක මිනිස්සෙක් නිසා ලෝකෙ වැදගත්ම රටක් අවුරුදු 12කටවත් ගොඩ ගන්න බැරි වෙන විදිහට විනාශ වුණා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඇත්තටම අතීතේ මෙහෙම වැඩක් වෙනවා. මේ වැඩේ වෙන්නේ වෙන කවුරුත් අතින් නෙවෙයි. ලෝක ඉතිහාසයේ ධනවත්ම පුද්ගලයා විදිහට අඳුන්වන ලෝක රන් සංචිත වලින් භාගයකටත් වඩා අයිති වෙලා තිබ්බ මාලි කියන රටේ හිටපු රජ කෙනෙක් වෙච්ච මන්සා මූසා අතින් තමයි මේ වැඩේ වෙන්නේ. මේ මන්සා මූසා ඇත්තටම ඉන්නේ 1324 දී. එයා මෙච්චර අතීත කාලෙක හිටියා වුණත් මෙයා කොච්චර ධනවත්ද කියනවා නම් අද අපි මේ ලොකුවෙන් කතා කරන ඉලෝන් මස්ක්ට වඩා මෙයා ළඟ සල්ලි තිබ්බා කියලා තමයි කියන්නේ. ඊටත් වඩා මෙයා ධනවත් කියලා තමයි කියන්නේ. කොහොම වුණත් මෙයා හිත හොඳින් කරන හොඳ වැඩක් නිසා අන්තිමේදී ඊජිප්තුවට සිද්ධ වෙනවා අවුරුදු 12කටවත් ගොඩ ගන්න බැරි වෙන විදිහට කඩාගෙන වැටෙන්න. මේ වැඩේ වෙන්නේ හරි ලස්සන කතාවක් එක. මෙයා ඇත්තටම මුස්ලිම් ජාතිකයෙක්. මෙයා යනවා මක්කම වන්දනාවේ. යන්නේ නිකන් නෙවෙයි. රත්තරන් මලු පුරවගෙන මිනිස්සු පිරිවරාගෙන තමයි මෙයා යන්නේ. මේ යන අතරේ මෙයාට සිද්ධ වෙනවා මග චුට්ටක් නවතින්න. මෙයා නවතින්නේ ඊජිප්තුවේ. ඊජිප්තුවේ තියෙන කයිරෝ කියලා නගරයක්. මේ කයිරෝ නගරේ තමයි මෙයා ටිකක් නවතින්නේ. හැබැයි කයිරෝ නගරේ ඒ දවස්වල හිටපු මිනිස්සු ටික දුප්පත්. ඒ නිසා මෙයා මොකද කරන්නේ? මෙයා අරගෙන ආපු අර රත්තරන් වලින් කොටසක් මේ මිනිස්සුන්ට බෙදලා දෙනවා. ඒ විතරක් නෙමෙයි රටේ හිටපු වෙලෙන්දොන්ටත් මේ දේවල් බෙදලා දෙනවා. මෙයා කොච්චර රත්තරන් බෙදුවද කියනවා නම් අන්තිමේදී මේ නගරේ ඉන්න හැම කෙනෙක් අතේම රත්තරන්. තැනම රත්තරන්. දැන් අපි ඕනම කෙනෙක් දන්නවනේ ඕනම දෙයක් ඕනවට වඩා තිබ්බහම ඒකේ වටිනාකම නැති වෙනවා කියලා. රත්තරන් වලටත් මේ වැඩේ වෙනවා. අන්තිමට මේ ඊජිප්තුවේ කයිරෝ නුවර රත්තරන් වල මිල කොච්චර අඩු වුණාද කියනවා නම් රත්තරන් මිල බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. මෙතනින් මේ වැඩේ නවතින්නේ නැහැ. රත්තරන් වල මිල බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනකොට බඩු මිල අනිත් පැත්තෙන් අහස උසට වැඩි වෙනවා. මෙන්න මේ තත්ත්වෙන් මෙයාලට ගොඩ එන්න අවුරුදු 12කටවත් බැරි වෙනවා. හරි මේ මන්සා මූසා හිත හොඳින් කරපු මේ වැඩෙන් උනත් අන්තිමේදී ඊජිප්තුවට සෑහෙන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් මෙයා අන්තිමට මක්කම වන්දනාවේ ගිහිල්ලා ආපහු එයාගේ රටට යනවා. මෙයාගේ රටට ගිහින් මෙයා නිකන් ඉන්නේ ඒ රටේ පල්ලි 400ක් හදනවා. ඊළඟට අනිත් පැත්තෙන් ඉස්කෝල 100ක් හදනවා. මෙන්න මේ දේවල් කළා එයාගේ රට සෑහෙන දිනු මට්ටමකට අරගෙන එනවා. බලන්න හිත හොඳින් තමයි මෙයා මේ වැඩ දෙකම කරන්නේ. හැබැයි මාලි රට දියුණු වුණාට ඊජිප්තුව බලාගෙන ඉඳි කඩාගෙන වැටෙනවා. ඇත්තටම මේ මන්සා මූසා අපිට හොඳ පාඩමක් කියලා දෙනවා. අපි කොච්චර හිත හොඳින් දෙයක් කරත් සමහර වෙලාවට ඒකෙන් තව කෙනෙක්ට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මොනවාම හරි දෙයක් කොච්චර හොඳ හිතින් කරන්න උත්සාහ කරත් ඒකෙන් වෙන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද කියන එක ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ.